කොහොමද ඔයාලට? සමයකයා අලුත් සින්දුවකට අපි රිවැක් කරන්න යන්නේ. අපි අද අහලා බලමු. දුර ඈත ජීවිතේ. දුර ඈත ජීවිතේ පිපිසේ අවාරයේ ඒ ආදරේ සැලේ වේදනා මාරුතේ දුර ඈත ජීවිතේ පිපිසේ අවාරයේ ඒ ආදරේ සැලේ වේදනා මාරුතේ අපි ඒකේ ලිරික්ස් බලමු ගිහිල්ලා ඇත්තටම මේ ලිරික්ස් කියලා බලපුවම දුර ඈත ජීවිතේ පිපිසේ අවාරයේ ඒ ආදරේ සැලේ වේදනා මාරුතේ. මන් දන්නේ මොන හේතුවකටද මේ සින්දුව හද්දි පුදුම වේදනාවක් මට දැනෙනවා. ඒක මොන හේතුවක් මොන එකක් පදනම් වෙලාද දන්නේ නැහැ. ඇත්තටම මගේ ෆේවරිට් ගායකයෙක් තමයි කැමතිම ගායකයෙක් තමයි ලක්ෂ්මන් විජේසේකර. එයාගේ ගීත කීපයක් තියෙනවා මම කැමති. මේ ඒකින් එක සින්දුවක් තමයි මේ ගීතය. ඇත්තටම මේ සින්දුව අහද්දී මෙහෙම එතුමා මැරිලා මේ මං හිතන්නේ මේ ළඟදී එතුමාගේ ගුණ සමරුව දෙනවා තුන්වෙනි ගුණ සමරුව හරි මට මතක නැහැ එතුමා අපතරින් සමුව අරගෙන ඉතින් ඒ වුණාට මේ ඒකත් එක හේතුවක් වෙන්න ඇති ප්‍රියතම ගායකයෙක් මට එතුමා නැති වෙච්ච දවසෙත් හිතට දුකක් දැනුණා මොකක්ද දන්නේ හැතුව සමහර ගායකයෝ දැනුණාම මේ ඒගොල්ලෝ මැරුණාට පස්සේ අපිට හිතෙනවා හරි හොඳ ගායකයෙක් අපිට නැති වුණා හැම කියලා. හැබැයි මෙතුමා නැති වුණාම මට විශේෂ දුකක් දැනුණා. මම දන්නේ හේතුව මොකක්ද කියලා. හැබැයි මේ සින්දුව අහද්දි පුදුමාකාර වේදනාවක් දැනෙනවා. ඕගොල්ලන්ටත් එහෙම දැනෙනවද දන්නේ නැහැ. හැබැයි ඉතින් ජීවිතය කියන්නේ වේදනාවල් තමයි. වේදනාවල් අපි ඒව පස්සේ යනවා. හැමදාම හොඳයි කියන්නේ යන්නේ. ඉතින් අපි අර කලින් සින්දුවල් රියැක්ට් කරද්දිත් අපි එහෙම කතා කරා. ඉතින් ඒක විශේෂ වේදනාවක්. ඉතින් මේක දුර ඈත ජීවිතේ මේක ලස්සනට එතුමා ගායනා කරනවා. මේකේ සංගීතෙත් ඉතාමත් මිහිරි සංගීතයක් තියෙන්නේ. එතුමාගේ පුතා ගායනා කරනවා ඇත්තටම. පුතා ගායනා කරන සින්දුවක් තිබ්බා අපි පස්සේ මම ඒක පෙන්නන්න ඉවර වුණාම ඒ ගීතෙත් ඉතාමත් ලස්සනට මේ පුතත් ගායනා කරනවා. ඉතින් එයාගේ දුවගෙත් කැමතිම සින්දුව කියලා කියනවා මේ සින්දුව. මේ වේදනාව හින්දා දැන් එතුමා නැති වෙලා හින්දා කියන වේදනාවක් දැනෙන්නේ ඇත්තටම අපිට. දුර ඈත ජීවිතේ පිපිසේ ආවාරේ. මේ පද පෙළත් මාර ලස්සනයි. ලස්සනට ලියලා තියෙනවා. මේක ලියපු ගායකයාගේ නම නම් ඇත්තටම දාලා නැහැ. ඔව් ඒක ඇත්තටම ඉතාමත් ලස්සනට ලියලා තියෙනවා. දුර ඈත ජීවිතේ පිපිසේ ආවාරේ ඒ ආදරේ සැලේ වේදනා මාරුතේ දුර ඈත ජීවිතේ පිපිසේ ආවාරයේ ඒ ආදරේ සැලේ වේදනා මාරුතේ වේදනාවක්ම තමයි. අපි ඉතුරු කොටසට යන්න අහලා දැසේවෙලි ඔබේ ආරාධනාමැවේ දැසේවෙලි ඔබේ ආරාධනාමැවේ මසිතේ කලා හැලේ සිහිනේ අතීතයේ දුර ඈත ජීවිතේ පිපිසේ අවාරයේ ඒ ආදරේ සැලේ වේදනා මාරුතේ අපි අනික් පද පෙළට යන් දැසේ වෙලි ඔබේ ආරාධනා මැවේ මසිතේ ගලා හැලේ සිහිනේ අතීතයේ
දුර ඈතසේ ජීවිතේ පිපිසේ ආවාරේ ඒ ආදරේ සැලේ වේදනා මාවෘතේ. අතරම අපේ ජීවිතය කියන්නේ ඉතින් වේදනාවල් තමයි. දැන් එතුමා නැති වෙලා අපිට වේදනාවල්. ඒ දරුවන්ට වේදනාවක්. අපි හැමෝටම ඉතින් අපිට අපේ අම්මලා තාත්තලා ඉන්නව නැති වුනහම අපිට එතන වේදනාවක්. ඉතින් මෙහෙම ආදරේ බින්දෙනවා. බින්දිච්චාම ඒකත් වේදනාවක්. ඒක ඉතින් සින්දුවක් ලියලා හැමෝටම අහන්න සලස්සනවා. ඉතින් ඒක පුදුමයි. වේදනාවක් මිනිස්සෙක්ට සමහරට සැනසීමක් කියලා පෙන්වන්නත් පුළුවන්. මම තාම try කරනවා. මේකේ සමහරට මියුසික් වෙන්නත් පුළුවන්. සමහරට ලිරික්ස් ප්ලස් මියුසික් එක දෙකම වෙන්න පුළුවන්. මේ වගේ වේදනාවක් මේ සින්දුවෙන් කොහොමද එන්නේ කියලා. ඕගොල්ලන්ටත් එහෙමද? ඕගොල්ලන්ට වේදනාවක් දැනෙනවා නම් කමෙන්ට් කරන්න. මොකද එක එක අයට එක එක විදිහට සමහර අයට සමහර සින්දු තමයි වේදනාව, සමහරට පද පෙළ හේතු මොකක් හරි අතීත සම්බන්ධයක් එක එක දේවල් ඇති. ඉතින් මේක ලියපු ගායකයාට ලියපු මේ පද රචකයාටයි එතුමටයි හැමෝටම මොකද එතුමා මැරෙනකොට එතුමාගේ බිරිඳත් මැරිලා එතුමා මැරෙන්න කලින් ඉතින් ඒ හඬේ පුදුම වේදනාවක් මුසු වෙලා තියෙනවා. ඒකයි මට ඇත්තටම මේ සින්දුව ගැන කතා කරන්න හිතුනේ. නැත්තම් මේ මගේ වෙන ප්ලෑන් එකක් තිබ්බා වෙන ජීවිතය ගැන හොඳ අයිඩියා එකක් තියෙන එකක්. හැබැයි මම මේක ගොඩාක් මේ ළඟදී කීප සැරයක්ම මේක ඇහුවා. ඒ කියන්නේ ඒක වෙනම ෆීලින් එකක්. හන්ද නෑ පිටුරු සින්දුවට ඉතුරු කොටස අහලා බලමු. මේක ඇත්තටම මියුසිකත් මාරම ලස්සනයි. මායේ අතීතයේ ඇහා මුලා වෙලා මායේ අතීතයේ ඇහා මුලා වෙලා පිදුවේ ස්නේහයේ සිතමා බිඳිතියේ දුර ඈත ජීවිතේ පිපිසේ ආවාරයේ ඒ ආදරේ සැලේ වේදනා මාරුතේ දුර ඈත ජීවිතේ. ඒක ඉවරනේ ඉතාම වේදනාව හඬක් දීලා අන්තිම කොටස මායේ අතීතයේ හා මුලා වෙලා. හැමෝම ඉතින් ඒක මුලාවක්. අපි දැන්වත් මුලාවක තමයි ඉන්නේ ඉතින්. අපි මේ මුලාව ගැන එක එක විදිහට කියන්න පුළුවන්. අපිට ඒ කියන්නේ පස්සස්තාප වෙන්න පුළුවන්. අපිට ඒ ගැන සිහි කළ දුක් ඉඳලා මතක් කර දුක ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් සමහර විට ඇත්තටම දැන් ඒ සිදුවීම් වෙලා ඉවරයිනේ. අතීතයේ වෙච්ච සිදුවීමක්. හැබැයි අතීතයේ වෙච්ච ඒ සිදුවීම් ගැන අපි තවම පසුතැවෙනවා. අපි පසුතැවෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් තමයි හොඳ. හැබැයි ඉතින් මනුස්ස ස්වභාවය අපේ හිත අපි ඒක ප්‍රැක්ටිස් කරලා නැති හින්දා අපිට ඒක එහෙම දැනෙනවා. හොඳම දේ අපි පුළුවන් නම් අතීත සිදුවීම් වෙලා ඉවරයි. ඉතින් ගන්න දෙයක් නැහැ. ගෝන්. එහෙම කියලා හිතලා වරි වෙන්නේ නැතුව දුක් වෙන්නේ නැතුව වේදනාව වෙන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ. මේ සින්දුවක් අහනකොට සමහරට වේදනාව පාරනවා වෙන්න පුළුවන්. එහෙම පාරනවා නම් අකමැති නම් අහන්න එපා. අය සමහර එක හේතු සෞන්දර්ය කලාව කියන්නේ ගොඩක්ම මේ වේදනාව දුක ඒවා සම්බන්ධ වුණ ඇත්තටම ආදරේ තියෙනකොට ලියලා තියෙන සින්දු වලට වැඩිය මේ විරහ ගීවලනේ වැඩි රසයක් තියෙන මිනිස්සු අහන්න කැමති. ඩ්‍රින්ක් එකක් දානකොට කට්ටිය සෙට් වුණාම යාළුවෝ එකතු වුණාම අහන අමුතු රසයක් තියෙනවා. ඒක තමයි වේදනා රසයක්. මම දන්නේ ඒක ඉතින් මනුස්ස ස්වභාවය. අපි ඉතින් ඒකට වෙලා තියෙන්නේ. ඇහා මුලා වෙලා පිදුවේ සෙනෙහි මුලා වෙලා තමයි සෙනෙහි පුදලා තියෙන්නේ. සිතමා බින්දී තියේ දුර ඈත අතීතයේ පිපිසේ ආවාරේ ඒ ආදරේ සැලේ වේදනා මාරුතේ. තාමත් වේදනා බර සින්දුවක්. ඔයගොල්ලෝ අහලා බලන්න. මේ සින්දුව මේ ඇත්තටම ඔරිජිනල් සින්දුවට ගිහිල්ලා බලන්න. දැන් මම කිව්වා නේද මේක අපි go back කළා ආයින්න මේකේ පුතා කියන සින්දුවක් තියෙනවා. මොකද එතුමාගේ දුවත් නිලියක් අමා විජේසේකර මම චුට්ටක් ප්ලේ කරන්නම් මේක. මොකද විහංග විජේසේකර තමයි පුතාගේ නම. මෙතුමත් ලස්සනට ගායනා කරනවා. මම මේකේ එක එක versions ඇහුවා. මම එච්චර cover version නම් ඇහුවේ නැහැ පුතා කියනවට ඇරෙන්න. මොකද රූපවාහිනියට ඇවිල්ලා මෙතුමා කියන එකක් තියෙනවා මේ පුතා මෙතුමාගේ පුතා රූපවාහිනියට ඇවිල්ලා කියලා තියෙනවා. මම මේ කොටසත් ප්ලේ කරන්නම් එතුමාට උපහාරයක් විදිහට. මොකද එතුමා නැති වෙලානේ තියෙන්නේ. ඉතින් රංගපෑ අපි මුලින් ආ ප්ලේ මාර්තු 14 වෙනිදාට තාත්තගේ උපන්දිනය දෙනවා.
මේ මාර්තු 14 වෙනිදාට ඔහු ජීවත් වෙලා හිටියනම් ඌට අවුරුදු 77ක්. තාත්තා විවිධ ශාස්ත්‍රවල නියැලුණා. කලාවේ හැම අංශෙම වගේ තාත්තා දායක වුණා. සංගීතයේ පැත්තෙන්, රංගපෑමෙන්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන්, වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂණයෙන්, වේදිකා නාට්‍ය වලට සංගීතය සැපයුවා. ඒ වගේම වෙළඳ දැන්වීම් වලට සංගීතය සැපයුවා. මේ වගේ විවිධ ශාස්ත්‍ර ගණනාවක තාත්තා නියැලුණා. මේ ගීතය මන් තාත්තගේ ආසම ගීතය. දුර ඈත ජීවිතේ. කැමති ඔබේ මතක අවදි කරන්න ලක්ෂ්මන් විජේසේකර සංගීතවත් කොට ලකීම ගැයූ දුර ඈත ජීවිතයේ ගීතය පිළිබඳව. අතීතය සහ අනාගතය එක් කරමින් මිළඟ ගීත ගයන්නට ඇරයුම් කරන්නේ අපි විහංග විජේසේකරට. ඒකේ මියුසික් මාර ලස්සනයි. ලස්සනට ප්ලේ කරනවා එක. දුර ඈත ජීවිතේ පිපිසේ අවාරේ ඒ ආදරේ සැලේ වේදනා මාරුතේ දුර ඈත ජීවිතේ පිපිසේ අවාරේ ඒ ආදරේ සැලේ වේදනා මාරුතේ. අති අපි මේ සින්දුව ඇහුවනේ කලින් මම මේ ඇත්තටම මේක ප්ලේ කරන්න ඕනේ එතුමාගේ පුතාගේ දක්ෂතාවය අගය කරන්න. ඔයගලන්ට අහලා බලන්න පුළුවන් YouTube එකට ගිහිල්ලා මේක මම රියැක්ට් කරන එක විතරක් ඔයගොල්ලෝ මට අයිඩියා එකක් දෙන්න. නැත්නම් ඇත්තටම ඔරිජිනල් ඒගොල්ලන්ට අයිති සින්දුවක්. ඉතින් ඒ හින්දා ඒ සින්දුව ප්ලේ කරලා අහන්න. මොකද ඒක වටිනවා එතුමා ගායනා කරපු මේ මේක ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේ එතුමාගේ ඔරිජිනල් channel එකෙන් ඇහුවනම් ඔයගලන්ට ගොඩක් වටිනවා. ලක්ෂ්මන් විජේසේකර මහත්තයාගේ මම ඇහුවේ මේක ඇත්තට මොකද එතුමාගේ මම ඔරිජිනල් එකත් ඇති මට ඒක හොයාගන්න බැරුණා. අපිට ගිහිල්ලා වනම් බලන්න පුළුවන්. අපි ඒක සින්දු තියෙනවා මම මෙතුමාගේ මේ තියෙන ගීත ගොඩක් තියෙනවා. ඔබ සඳෙලිය දුර ඈත ජීවිතේ මේක ප්ලේ කරන්න ඇත්තටම. එතකොට ඔයගොල්ලන්ට ඔරිජිනල් එක අහලා බලන්න පුළුවන්. එතුමාගේ ඔරිජිනල් YouTube channel එකේ වටිනවා. එතුමාගේ පුතාලා ඒගොල්ලෝ කරනවා නම් ඒ channel එකේ ඒගොල්ලන්ට ඒක ගෙනියන්න ඉතාමත් වටිනවා. මේක ඇත්තටම මම තව කැමති සින්දුවක් තිබ්බ වින්ඩිත් එක්ක කියන මට ඒක මතක නැහැ. දැල්ලූ පහන් ගීතය. ඒකත් මේකේ තියෙනවද දන්නේ නැහැ. අපි බලුවොත් මම ඔරිජිනල් එකට ගිහිල්ලා පොපියුලර් නෑ මේක නෑ මං හිතන්නේ දැල්ලූ පහන්. හැබැයි ඒක මං කැමතිම සින්දුවක්. දුර ඈත ජීවිතේ මෙතන තියෙනවා. මම හිතන්නේ ඉතින් පෙන්නන්නේ මං මෙහෙම ගන්න මේ තියෙන දුර ඈත ජීවිතේ. මේ ලස්සන සින්දු දිනවා. ඒක ඇත්තට මේ ගීත ටික අහලා බලන්න. මේ ඔරිජිනල් channel එක ගිහිල්ලා බලන්න. මම ඇත්තටම මගේ මේ channel එක මාරු කරන්න ඕන. මම මේක ප්ලේ කරලා තියෙන මගේ වැරදි channel එකකින්. මේ මම මේක channel එකට subscribe කරලා තියෙන්නේ. කමක් නැහැ ඉතින් වෙන channel එකක වුණත් මම ඒක play කරා. ඉතින් මගේ අනිත් channel එකේ නම් මම ඒක subscribe කරන්නේ නැහැ. මොකද ඒක වෙනම technical දේවල් අහන්න තියෙන එක. නමුත් ඇත්තට වටනවා. මම පොඩි tricks එකකුත් තියෙනවා. මම හිතුවා ඒක ඔයගොල්ලෝ දන්නවනේ AI වලින් අපිට සින්දු ලියන්න පුළුවන් කියලා. හැබැයි ඒක ඉතින් copyrights වලට බලපාන දෙයක්. ඔයගොල්ලන්ට නිකන් try කරන්න ඕන නම් බලන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් මම සුනෝ එකට log කරලා පෙන්නන්නම්. මම මේක AI එකෙන් අපිට මේ සුනෝ එකට ගිහිල්ලා අපිට සින්දු ලියා ගන්න පුළුවන්. මගේ ප්ලේලිස්ට් එකක් තියෙනවා මම හදපු සංසුන්නු මතක වෙන්න අඳුරේ දිල්න සදක්සේ වෙන්න ඕන. මේක එච්චරම ලස්සනට ආවේ නැහැ මේ සින්දුව. හැබැයි මම මේ ලිරික්ස් ලියාගත්තේ AI එකෙන්. මේ මොකද අපිට සින්දුවක් මම ඕන කවුරු හරි බලනවා නම් මේ ක්‍රියේට් කරන විදිහ ඕගලන්ට ලියන්න පුළුවන්. කොත්තනද කස්ටමර් යා රයිට් විත් සුනෝ කියලා තියෙනවානේ. කොහොමද ෆුල් සෝං අපිට මෙතන ප්‍රොම්ප්ට් එකක් දීලා
දැන් උදාහරණයකට මේ සින්දුව ගන්න. මේ ෆුල් එක දෙන්නේ නැහැ මම. මේක අපිට right සිංහල song කියලා අපි මේක දෙමු. අපි එකක් ප්ලේ කරලා බලමු නේද? මම ඇත්තටම මෙච්චර නම් දික් කරන්න බලාපොරොත්තු නැහැ වීඩියෝ එක. මම දුර ඈත ජීවිතේ පිපිසේ ආවාරයේ right different අපි සිංහලස් කියමුකෝ. මොකද මට එතුමාගේ ගීතේම කොපිරයිට් අපි ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. මම නම් එහෙම මේක පාවිච්චි කරනකොට සුණු එකේ ගොඩක්ම කරේ මේ වගේ දේවල්. දුර ඈත ජීවිතේ try different reply. මේක ඇත්තටම මම prompt tag ගන්න එක ගැන idea එකක් ගන්න මේවා කරේ. සමහර වෙන්න ඕන කවුරු හරි අහනවා මෙතනින් කවුරු හරි අහන්න ඕනේ නැත්නම් මේක ස්ටොප් කරලා දාන්නවා මම. දුර ඈත හේත් දෙන්නේ නැහැ නේ. අපිට මේක with different lyrics. දැක්කම මගේ ස්පෙලිං නම් හරිම වැරදි ඈ. මට මේ ප්‍රශ්න තියෙනවා ඉතින්. මේක දෙනකොටම try කරලා බලන්න. මේ කලින් එකේ ඒකට වැඩිය මේක ඇත්තටම completely බලමු මේක එහෙම ලියවේද කියලා. මම ලියපු එකක් සුණු එක පොළොවට මේකනේ select this option. මේකේ මට මේක ඕනේ හේයා. අපි බලමු නේද මොකක්ද වෙන්නේ කියලා. මේක දාන option මම duplicate කරලා ගන්නම්. මොකද මේ මම ලියපු prompt ඇති මට ඒක emotional මෙහෙම මේක හොඳ වේ. මේක බලමු මේකට fusion එක දාලා බලමු. මේ music මේවා මම ඇත්තටම ඔය chat gpt වගේ use කරලා තමයි මම හොයාගත්ත style of music තියෙන. අපි මොනවත් මේවා කරන්න යන්නේ නැහැ. මොකද මේ මම මොකද්ද කරන්න කියන එක. මොකද මේකේ පොළොවට සීතල සඳයක්ද දියවෙන තරුවක් සේ සැරිසට හදවත පීනෙන විට මට ආදරය දෙනු මැන සීතල සඳයට කල් හස කියමි පොළොවට සීතල සඳයට
පියඹනා තරුවක් සේ සැරිසට හදවත පීනෙන විට මට ආදරය දෙනු මැන සීතල සඳ ඇත කල්ලහස කියමි ඉසුරු සොඳුරු සඳ විලාස විඳුරු පොළොවනෙන් ආදර මග පියඹනා තරුවක් සේ ගල් අහස ඉසුරු ආය 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 Hey, I සඳ මග නැකීලා තැන ඔබම මාමතට පැමිණිලා හේමෙන් ගුරුතුනෙ කුසේ අඩුමට සඳ තනි වෙලා මට සඳ යට සීතේ මේ සම්පල් එකක් විතරයි ඔයගොල්ලන්ට කරේ. ඇත්තටම මේක අපිට ලිරික්ස් හදාගන්න පුළුවන් කැමති විදිහට ලියලා ලිරික්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන කොපිරයිට් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට මේක ඇත්තටම සමහරලාට අයිඩියා එක සින්දුවක් ලියන්න try කරන කවුරු හරි ඉන්නවනම් සින්දුව ලියා ගන්න බෑ වගේ අයිඩියා එකක් එන්නේ නැත්නම් මේ වගේ ජෙනරේට් කරලා අරන් තමන්ට ලරක්ස් අක්ෂර. හැබැයි ඉතින් භාෂාව ගොඩක් දැනගන්න ඕනේ. මගේ නම් භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. පොත් කියවලා අඩුයි. සිංහල භාෂාව කතා කරන්න පුළුවන් වුණාට භාෂා විසරද මට්ටමට හෝ ඒ මට්ටමට නෑ. ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරලා ප්ලේ කරන්න අහන්න පුළුවන්. මේක ඉතින් පබ්ලික් කරලා දාන්න පුළුවන්. තමන්ගේ තියෙන සින්දු මම ඔය ලියපු මම ජෙනරේට් කරපු සින්දු ටිකක් තියෙනවා. මේක මට මතක නැහැ කොහෙද හොඳ සින්දු කීපයක් තිබ්බා. මගේ ප්ලේලිස්ට් එකට ගියොත් ලයිබ්‍රරි ප්ලේලිස්ට් මම කරපු රොමැන්ටික් සෝං තියෙනවා. පීස් සෝං මේක ලස්සන සින්දුවක් මම අහපු මම හිතන්නේ. රිදුම් දුන් හදවතට සිසිලසක් දුම් ඔබට අනේකම වාරයක් හින්දුනිමි එක සිතම මේ වගේ කරපු සින්දු කීපයක් තියෙනවා. ඉතින් මම try කරලා තියෙනවා පබ්ලික්. මම YouTube දැම්මට මම හිතන්නේ එච්චර හරියට ගියේ නෑ. ඔයගොල්ලෝ අහලා බලන්න. මම ඇත්තටම මේක මේන්ලි සින්දුව මේ අර එතුමාගේ දුර ඇත ජීවිත සින්දුවට තමයි එතුමාගේ මේ අභාවෙන් අවුරුදු මට මතක නෑ අවුරුද්දක් වෙන අවුරුදු දෙක තුනක් පිරෙන ඒ සැමරුම වෙනුවෙන් තමයි මට මේ ගීතය ගැන පොඩි රියැක්ට් එකක් කරන්න ඕනේ. එහෙනම් ආය හම්බෙමු. ජය වේවා.